මොකක් හරි ආර්ථික පද්ධතියක ඉඳලා වෙනස් ආර්ථික පද්ධතියට ආවා කියලා අපි ඒකට පරිවර්තන ආර්ථික කියන්නේ නැහැ. දෙයක් පරිවර්තන ආර්ථිකයක් වෙන්න නම් අනිවාර්යයෙන්ම යා මධ්‍යගත සැලසුම් ආර්ථිකයක ඉඳලා එතනින් මාරු වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම වෙළඳපොළ ආර්ථිකයක් කියන පැත්තට. ඒ කියන්නේ රජයේ බලපෑමෙන් මිදිලා වෙළඳපොළට බලය යන්න ඕනේ. මෙන්න මේ වැඩේ වෙන අතරතුර නම් අපි ඉන්නේ. ඒවට තමයි අපි පරිවර්තන ආර්ථික කියලා කියන්නේ. ඒතර වෙන හැම දෙයක්ම වෙන හැම සිස්ටම් චේන්ජ් එකක්ම අපි පරිවර්තන ආර්ථික ගොඩට දාන්නේ නැහැ. මෙන්න මේ සිද්ධිය වෙනවා නම් තමයි අපි ඒවා පරිවර්තන ආර්ථික ගොඩට දාන්නේ. මේ වගේ MCQ අපිට එන්න පුළුවන්. බලන්න මේකත් එහෙම ආපු MCQ එකක්. මේක 2013 ආපු MCQ එකක්. බලන්න මොකද්ද කියන්නේ? පරිවර්තන ආර්ථික කියන සංකල්පයෙන් විස්තර කෙරෙනුයේ. අපි බලමු. ක්‍රම සූක්ෂම නිෂ්පාදන ක්‍රම ශිල්ප වෙනුවට ප්‍රාක්තන නිෂ්පාදන ක්‍රම ශිල්ප යොදා ගන්නා රටකි. මෙතන තියෙන්නේ නිෂ්පාදන ශිල්ප ක්‍රමයෙන් මාරු කරන එකක්. ඒකෙන් අපිට මෙයා පරිවර්තන ආර්ථිකයක් කියන්න බෑ. පරිවර්තන ආර්ථිකයක් වෙන්න නම් හැමදේම මාරු වෙන්න ඕනේ. ඒ කියන්නේ කුමක් කොපමණ කෙසේ නිපදවනවද කියන මේ හැමදේම මාරු වෙන්න ඕනේ. ඒකට එක දෙයක් විතරක් නිකන් මාරු වුණා කියලා ඒක අපි පරිවර්තන ආර්ථිකයක් ගොඩට දාන්නේ නැහැ. එහෙනම් ඒක නෙවෙයි. ඊළඟ එක මධ්‍යගත සැලසුම් ආර්ථිකයක සිට ඔන්න පොයින්ට් එකට ඇවිත් තියෙනවා. වෙළඳපොළ ආර්ථිකයක් කරා රයිට් වෙළඳපොළ ආර්ථිකයක් කරා නැඹුරු වන රටකි. ඔව්. අනිවාර්යයෙන්ම සැලසුම් ආර්ථිකයක ඉඳන් වෙළඳපොළ ආර්ථිකයකට මාරු වෙනවා නම් ඒව තමයි අපි පරිවර්තන ආර්ථිකය කියන්නේ. ඒ කියන්නේ ළමයි දැන් හිතන්න අපි සැලසුම් ආර්ථිකයක ඉන්නේ. රජයට තමයි බලය තියෙන්නේ හැමදේම රජය කරන්නේ. ඒකට මෙහෙම ඉඳලා අපිට හිතනවා වෙළඳපොළ ආර්ථිකයකට මාරු වෙන්න. අද හිතුණා හෙට කරා. පුළුවන්ද? බෑනේ ළමයි. දැන් ජනවාරි 1 වෙනිදාට ඔන්න හදා ගන්නවා. මේ අවුරුද්ද නම් මම මෙහෙම වැඩ කරනවා කියලා ඔන්න 31 වෙනිදා හදා ගන්නවා. ඕක ඒ විදිහටම පළවෙනිදා ඉඳන් මුළු අවුරුද්දම අපිට කරන්න පුළුවන්ද? බෑ. අපි ටික වෙනස් වුණොත් තමයි අවුරුද්ද ඉවර වෙනකොට අපිව වෙනස් මිනිස්සෙක් වෙන්නේ. එහෙම නැත්නම් අපි මැදින් මේක අතහැරලා දාලා පුරුදු ජීවිතේම ගත කරනවා. එහෙමනේ. රයිට්. ඒතකොට මේවත් එහෙම තමයි. හරි මේවා ඊට වඩා සංකීර්ණයි. හරි මොකද රටේ ඉන්න හැම මිනිස්සයම මේක වටේ බැඳිලා ඉන්නේ. ඒතකොට දවසින් එක රැයින් මේක කරන්න බෑ. එහෙනම් සැලසුම් හදලා රයිට් අපි ටික තමයි මේක වෙනස් කරන්නේ. එහෙනම් සැලසුම් ආර්ථිකයක ඉඳලා වෙළඳපොළ ආර්ථිකයකට යනකම් දැන් මේ දවස්වල වෙනස්කම් කරගෙන යන ගමන් ඉන්නේ අපි. මේ වෙලාවේදී තමයි අපි කියන්නේ පරිවර්තන ආර්ථිකයක් කියලා. ඔය පරිවර්තනය ඉවර වුණාට පස්සේ අපිට කියන්න පුළුවන් රයිට් අපි වෙළඳපොළ ආර්ථිකයක් කියලා. එහෙනම් දෙවෙනි එක හරියටම හරි මොකද එතන කියන්නේ ඔය කතන්දරේ. මධ්‍යගත සැලසුම් ආර්ථිකයක සිට වෙළඳපොළ ආර්ථිකයක් කරා නැඹුරු වන රටකි. එහෙනම් ඒක උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන්. අනිත් ඒවත් බලමු. අඩු ආදායම් සහිත ආර්ථිකයක සිට මධ්‍ය ආදායම් සහිත ආර්ථිකයක් කරා නැඹුරු වන රටකි. ඒක අදාළම නැහැ. ඊළඟ එක වෙළඳ ශේෂයේ හිඟයක් සහිත තත්වයක සිට වෙළඳ ශේෂයේ අතිරික්තයක් සහිත තත්වයකට පත්වන රටකි. ඒකත් අදාළ නැහැ. ඊළඟ එක සාම්ප්‍රදායික ආර්ථිකයක සිට මධ්‍යගත සැලසුම් ආර්ථිකයක් කරා නැඹුරු වන රටකි. ඒවට සමහර වෙලාවට මේ වගේ එකක් දැක්කම හිතෙන්න පුළුවන් මෙතනත් ආර්ථික පද්ධතිය වෙනස් වීමක්නේ. මේකත් පරිවර්තනයක් නේද වගේ හිතෙන්න පුළුවන්. හැබැයි ළමයි හොඳට මතක තියාගන්න අපි පරිවර්තන ආර්ථිකය කියන්නේ අර සැලසුම් ආර්ථිකයක නිකන් රජයේ බලපෑමෙන් ඉඳලා ඒකෙන් මිදිලා වෙළඳපොළට බලය අපි දෙනවා නම් වෙළඳපොළට බලය දෙමින් පවතිනවා නම් ඒවට තමයි අපි පරිවර්තන ආර්ථික කියන්නේ. මෙතන සාම්ප්‍රදායික ඉඳලා ආයෙත් සැලසුම් ආර්ථිකයකටම මාරු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ රජයටම තමයි එතනත් මේ අයිතිය සහ වැඩි බලය ගිහින් තියෙන්නේ. ඒතකොට මේ වගේ එකක් අපි පරිවර්තන ආර්ථික කියන්නේ නැහැ. ඒකත් වැරදි. එහෙනම් මොකද්ද උත්තරේ? උත්තරේ අංක 2.